සුබ දවසක් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම මගේ වීඩියෝස් බලලා like comment subscribe කරන ගොඩක් අගය කිරීම කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි ආදරෙයි. මොකද මට මේ හැම අගය කිරීමම ගොඩක්ම වටිනවා. ඉතින් මේ දවස්වල රෙසින් ට්‍රෙන්ඩ් එකක් යනවා ගොඩක්. ඒ කියන්නේ මේක ගොඩක් කලින් ඉඳන් තියෙන දෙයක්. නමුත් මෙයාට එක දිනක් ඇල්කොහොල් ඉන්ක් එකෙන් මේ කරන දේවල් රෙසින් සම්බන්ධ දන්න අය දන්නවා ඇති. Instagram, TikTok ඕන එකක් Facebook බැලුවොත් මේව තමයි දැන් ගොඩක් ට්‍රෙන්ඩ් එක විදියට යන්නේ. මේ වීඩියෝස් තමයි ගොඩක් තියෙන්නේ. ඒ නිසා මට හිතුණා ඔයාලටත් මේ ගැන පොඩි අවබෝධයක් දෙන්න මගේ වීඩියෝස් බලන අයට. මොකද මේක මේ දවස්වල රෙසින් වල ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ගොඩක් අය මේවා කරන විදිය හොයනවා, බලනවා ඇති. සමහර අයට වීඩියෝස් බැලුවත් පැහැදිලි නැතුව ඇති මේ සම්බන්ධව තියෙන. ඉතින් ඒ නිසා ඔයාලා වෙනුවෙන් මට මේක ගේන්න හිතුණා. දැන් මේ තියෙන මේ 3D ඉෆෙක්ට් එකක් එන විදියට මේක කරලා තියෙන විදිය. ඒ කියන්නේ සාමාන්‍ය විදියට නැතුව මේ කෝස්ටර් එක 3D ඉෆෙක්ට් එකක් මේකේ තියෙන්නේ. ඒ කියන්නේ කොයි පැත්තෙන් බැලුවත් ඒක ත්‍රිමාන ගතියක් තියෙනවා. ඉතින් ඒකට අපිට මේ වගේ ටිකක් සෙන්ටිමීටර් දෙකක්වත් උස මේ වගේ මෝල්ඩ් එකක් ෂේප් එක මොකක් වුණත් කමන්නේ මේ වගේ ටිකක් උස මෝල්ඩ් එකක් ඕන වෙනවා අපිට. ඒ වගේම තමයි මේ රෙසින් ආර්ට් කියන මේ ලංකාවේ ගන්න තියෙන රෙසින් එකක්. ඒගොල්ලන්ගේ රෙසින් එකෙන් තමයි මේ දෙකට එක පැය 24න් සෙට් වෙන රෙසින් එකෙන් අද මම ඔයාලට කරලා පෙන්නන්නේ. මොකද ගොඩක් අය කියනවානේ ලංකාවේ තියෙන ඒ වගේම කරන විදිය පෙන්නන්න කියලා කමෙන්ට්ස් දාලා තියෙනවානේ. ඒ නිසා මම ඒක තෝරගත්තා. මෙන්න මේ ඇල්කොහොල් ඉන්ක් තමයි අද අපිට මේකට ඕනේ. මේකට අනිවාර්යෙන් ඇල්කොහොල් ඉන්ක් එක ඕනෙමයි. ඒක නිසා වෙන ඒවා හරියනවද කියන එක අහන්න එපා. ඇල්කොහොල් ඉන්ක් එක ඕනෙමයි. ඊට අමතරව පිග්මන්ට් කලර්ස් ඔයාලා දන්නවනේ රෙසින් වලට තියෙන ඕන කරන කලර්ස් පිග්මන්ට් කලර්ස් වලින් වයිට් කලර් එක ඕන වෙනවා. අද අපි මේ කරන අයිටම් එක කරන්න. ඉතින් ඉස්සෙල්ලම මෝල්ඩ් එක පිරිසිදු කරගන්න ඕනේ. අපි මොන නිර්මාණයක් කරන්න ගියත් මුලින්ම ඒක කරගන්න ඕනේ. ඇල්කොහොල් එකකින් හොඳට මෝල්ඩ් එක පිරිසිදු කරගන්න ඕනේ. මේක මේ දවස්වල ගොඩක් අය එක එක විදියට ෆොටෝස් දාලා හදනවා, එක එක ඩිසයින් දාලා හදනවා, මේ වගේ බෝල්ස් හදනවා, එක එක ඩිසයින් මේකෙන් කරන්න පුළුවන්. මේක ඇත්තටම හරි අමුතු ලස්සනක් තියෙනවා. ඇල්කොහොල් ඉන්ක් එක කියන්නේ පොඩ්ඩක් ෂයිනි පේන්ට් එකක් නේ මේ රෙසින් වලට ගන්න ඉන්ක් එකක් නේ. ඉතින් ඒක නිසා මේකට ෆැබ්‍රික් පේන්ට් වෙන මොනවත් පේන්ට් වර්ග හරියන්නේ නැහැ. මේක ටිකක් අර ඇල්කොහොල් ඉන්ක් එකේ තියෙනවනේ ස්ප්‍රෙඩ් වෙලා යන පැතිරිලා යන විදිහක්. ඉතින් ඒක නිසා ඇල්කොහොල් ඉන්ක් එක තමයි මේකට ඕනේ. දෙකට එක අනුපාතයට රෙසින් ඇන්ඩ් හાર્ඩ්නර් විනාඩි 5ක් විතර හිමින් සැරේ මික්ස් කරගෙන ඒකෙන් පොඩි කොටසක් අයින් කරගෙන අපි මෙන්න මේ ඔයාලා ගාව තියෙන පිග්මන්ට් කලර් එක. එහෙම නැත්නම් මං ගාව තියෙනවා වයිට් කලර් එක ඕෂන් වයිට් එක මම මේ දාන්නේ. ඒක තියෙනවා නම් දාන්න, නැත්නම් තියෙන පිග්මන්ට් කලර් එකක් වයිට් කලර් එකක් දාන්න. සොලිඩ් එකක් හරි කමන්නේ. සොලිඩ් පිග්මන්ට් කලර් එකක් හරි පිග්මන්ට් කලර් එකක් මේකට දාලා පොඩි ප්‍රමාණයක් පැත්තකින් වෙනම අයින් කරගන්න. මොකද මේකේ අපිට 3D වගේ ඉෆෙක්ට් එකක් පෙන්නනකොට මේක ඇල්කොහොල් ඉන්ක් එකත් එක්ක මික්ස් කරන්න වෙනවා. මේකට ඇල්කොහොල් ඉන්ක් එක ගන්න එපා. පිග්මන්ට් කලර් එකක් ගන්න. මොකද ඇල්කොහොල් ඉන්ක් ගත්තොත් ට්‍රාන්ස්පරන්සි ගතිය වැඩිනේ. ඒක නිසා ඒක ගන්න නැතුව පිග්මන්ට් කලර් එකක් ගන්න. ඊට පස්සේ මේ මෝල්ඩ් එකට අපි හදාගත්ත ප්‍රමාණය දැන් මම මේ ගත්ත මෝල්ඩ් එකට මම සාමාන්‍යයෙන් ගත්තා සේරම රෙසින් ඇන්ඩ් හાર્ඩ්නර් මිලිලීටර් වලින් ගත්තොත් 60ක් වගේ. ඒ කියන්නේ මේක ලේයර්ස් 3කට මම යන්නේ 3D විදියට හදන්න ඕන නිසා ලේයර්ස් 3කට යන්නේ. ඔයාලට මේක තව ලේසි විදිහක් තමයි මේ කොච්චර ප්‍රමාණයක් යනවද කියලා මැනගන්න පුළුවන්. මේ මෝල්ඩ් එකකට වතුර දාලා ඒක පොඩ්ඩක් වේට් එක බලන්න කොච්චර ප්‍රමාණයක් යනවද කියලා. එතකොට ඒ ප්‍රමාණයට රෙසින් ඇන්ඩ් හાર્ඩ්නර් ඊට වඩා පොඩ්ඩක් අපි මැනලා කිරලා ගන්නකොට බර වැඩි වෙනවා, වේට් එක වැඩි වෙනවා. එහෙම හොයා ගන්නත් පුළුවන් ඕගලන්ට මේ යන ප්‍රමාණ හරියටම දන්නේ නැත්තම්. ඉතින් මේ විදිහට රෙසින් ඇන්ඩ් හાર્ඩ්නර් උඩටම දාන්න නැතුව එක ලේයර් එකක් දාලා මේ විදිහට පළවෙනි ලේයර් එක ෆිනිෂ් කරගන්න ඕනේ. බබල්ස් රිමූව් කරගන්න මේ විදිහට ලයිටර් එකක් අල්ලගන්න. ඒක මං හැම වීඩියෝ එකම ඔයාලට කියනවා. අනිත් එක තමයි මේ කියන දේවල් වලට පොඩ්ඩක් අහුම්කම් දුන්නොත් වීඩියෝ එක ස්කිප් නොකර බැලුවොත් ඔයාලට ගැටලු සහගත තැන් අවම වෙන්න පුළුවන්. මගේ හැම වීඩියෝ එකේම මම කරන්න පුළුවන් උපරිම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ කරන ලෙසන් එක සම්බන්ධව. දැන් මම මේ ගන්නේ රෙඩ් කලර් එක, ඇල්කොහොල් ඉන්ක් එකේ රෙඩ් කලර් එක. ඊට කලින් පොඩි ගෝල්ඩ් ඩස්ට් එකක්, ගෝල්ඩ් හරි සිල්වර් හරි ඔයාලට ඒක කැමති නම් දාන්නත් පුළුවන්, නොදා ඉන්නත් පුළුවන්. මම මේ ඔයාලට අයිඩියා එකක් විතරයි දෙන්නේ. මේ විදිහට තමයි කරන්න කියන එක ගැන පොඩ්ඩක් ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න. මේක ඔයාලට කැමති විදිහට කරගන්න පුළුවන්. දැන් මම මේ වගේ පොඩි ගෝල්ඩ් ටිකක් මෙතන මැදට දානවා.
එහෙම නැතුව ඔයාලට ඕන විදිහට මේක ඩිසයින් එක කරගන්න පුළුවන්. මේක කරන විදිය ගැන අයිඩියා එකක් විතරයි දෙන්නේ. ඉදිරි වීඩියෝස් වලින් මේකේ ගොඩාක් තියෙනවා. එක ලස්සන මල් වර්ග එන විදිහට හදන්න පුළුවන් මේක. එතකොට තව ගෝල්ඩ් මික්ස් කරලා හදන්න පුළුවන් රෝසස් ගැන එහෙම මම ඉස්සරහට එන වීඩියෝස් වලින් ඔයාලට එකින් එක අරගෙන එන්නම්. නිසා වීඩියෝ එක මුලින් බලන කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා තියාගන්න. මොකද රෙසින් වලට ආස අයට ඒ කලාවට කැමති අයට මේ වීඩියෝ පාඨමාලාවෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔයාලා මගේ channel එකට ගිහිල්ලා playlist එක click කරලා බලන්න. මේ වෙනකන් මුල ඉඳන්ම හරිම පහසුවෙන් නොදන්නම කෙනෙකුට උනත් ඉගෙන ගන්න පුළුවන් විදිහට ඒ වීඩියෝස් කරලා තියෙනවා. ඔයාලට ගැටලු සහගත තැන් තියෙනවා නම් කමෙන්ට් කරන්න. සමහර ඒවාට මට රිප්ලයි කරන්න බැරි වෙච්ච තැන් ඇති. මොකද මට තියෙන කියන්නේ කාර්යබහුලත්වයත් එක්ක සමහර ඒවා මගේ ඇරිලා තියෙයි. ඒත් මම පුළුවන් හැම වෙලාවෙම හැම කෙනෙකුටම රිප්ලයි කරනවා. මේකයි කියන්නේ මේ වීඩියෝස් වල බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එකටත් පොඩ්ඩක් ඇහුම්කන් දීලා මේක බලන්න. මේවා ස්කිප් කර කර බැලුවොත් මේ රෙසින් කියන එක හරියට ඉගෙන ගන්න අමාරුයි. මොකද මගේ වීඩියෝස් වල මම කරන ලෙසන් එකට අදාළ හැමදේම පැහැදිලිව කියනවා. ඒක නිසා පොඩි වෙලාවක් වෙන් කරගෙන මේක චුට්ටක් ඔයගොල්ලෝ මේ කලාවට ආස නම් ඉගෙන ගන්න ආස නම් මේවා හරියට බලලා ඉගෙන ගන්න. මොකද මේක හොඳ කලාවක්. මම හැමදාම කියනවා අතරමඟ නතර කරන්නේ නැතුව කරගෙන යන්න පුළුවන් කලාවක්. ඉදිරියේදී මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකෙන් අපි බිස්නස් එකක් විදියට හදාගෙන ස්ථාවරයකට එන්න කියලා. මොකද මේක ඇත්තටම පුළුවන්. මේ කාලේ නෙමෙයි තව ඉස්සරහටත් මේක නැති වෙන කලාවක් නෙමෙයි. ඒ නිසා බය නැතුව මේ රෙසින් වැඩේ අතාරින්න එපා. ඔයාලා කරගෙන යන්න. දැන් බලන්න ඇල්කොහොල් ලින්ක් එක මම දැම්මා මැදට රෙඩ් කලර් එක දාලා අපි පොඩ්ඩක් මේක එහාට මෙහාට අතින් කරගන්නවා. එහෙම නැත්තම් නිකන් තිබ්බත් කමක් නැහැ. මොකද මේක ස්ප්‍රෙඩ් වෙලා ගිහිල්ලා ඒ කලර් එක ටිකක් වෙලා යද්දි වෙනස් වෙනවා. මේ ඇල්කොහොල් ලින්ක් එකේ ස්වභාවය තමයි ඒක. දැන් මෙහෙම දැම්මහම මේක පැතිරිලා යනවා. ආපහු එක තැනකදී ඒක ආපහු එකතු වෙනවා. ඒක තමයි මේ ඇල්කොහොල් ලින්ක් එක මේකට අපි ගන්නෙ. පොඩි අර විහිදිලා පැතිරිලා යන විදිහක් තියෙනවා. ඉතින් මම මේ කරන විදිහටම ඕනේ නැහැ. ඔයාලට ඩිසයින් එක කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මේ ලයිට් පින්ක් එක දැන් මම මේ ගන්න කලර්ස්ම ඔයාලා දාන්න ඕනේ නැහැ. ඔයාලට ඕන විදිහට ඩිසයින් එකක් ඊට වඩා ලස්සන කලර්ස් තියෙනවා නම් සාමාන්‍යයෙන් පීකොක් කෙනෙක්ගේ කලර්ස් වගේ ඉන්න පුළුවන් කලර්ස් වාගාව තියෙනවා නම් ඒ ඕන එකක් ඔයාලට කැමති විදිහට මික්ස් කරගන්න. දැන් මම ලයිට් පින්ක් එකක් දාපු නිසා ඒකේ ෂේඩින් එක ටිකක් ගන්න මම දෙතුන් පාරක් මේ විදිහට ඩොට්ස් වටේට තියාගෙන යනවා. දැන් මම මේ මලක් විදිහට මේ හදනවා නෙවෙයි. පොඩි ඩිසයින් එකක් තමයි මම මේ හදන්නේ. මොකද ඔයාලට පෙන්නන්නේ මේ 3D effect එක කියන එකේ වෙනස. දැන් කෙනෙකුට 3D effect එක ඕනේ නැත්තම් මේක තනිලේ එකක් විදිහට දාලා හදන්නත් පුළුවන්. මෙච්චර උස මෝල්ඩ් එකක් ඔයාලා ගාව නැත්තම් පොඩි මෝල්ඩ්ස් නම් තියෙන්නේ. ගෙදර ඔයා ගාව තියෙන පොඩි හાર્ට් ෂේප් එකකින් කී ටැග් එකකින් ඕන එකකින් මේක හදලා බලන්න පුළුවන්. මේ කියන්නේ මේ කෝස්ටර් මෝල්ඩ් එකක්ම ඕනේ නැහැ දැන්. හැමෝම ගාව මේවට අදාළ මෝල්ඩ්ස් නැතුව ඇතිනේ. එතකොට ඔයාලා කල්පනා කරනවානේ කොහොමද මේක කරන්නේ කියලා. ඒක නිසා Tamanට තියෙන පොඩි කී ටැග් මෝල්ඩ් එකක් හරි කමන්නේ මේක කරලා බලන්න. දැන් මේ විදිහට ඔයාලට පේනවා ඇති මේක ස්ප්‍රෙඩ් වෙලා යනවා. දැන් මේ පළවෙනි ලේ එක තමයි මම මේ විදිහට මේ දැම්මේ. තව මදි වගේ ඔයාලට තව කලර් එක ඩාර්ක් වෙන්න ඕන තැන් තියෙනවා නම් ඒ තැන් වලට ඩොට්ස් දාගන්න. මේක ගොඩක් කලර්ස් ඇඩ් වුණාමත් මැච් වෙන කලර්ස් ඇඩ් වුණාම මේක ඒ කියන්නේ සෙට් වෙනකොට හරි ලස්සනට කලර්ස් කම්බයින් වෙලා ලස්සනට එනවා ඩිසයින් එක. ෆැබ්‍රික් පේන්ට්ස් එහෙම නැත්නම් ටියුබ් කලර්ස් ඒ වගේ මේක කරන්න බෑ. මේකට ඇල්කොහොල් ලින්ක් එකම තියෙන්න ඕනේ. මේ රෙසින් වලට ගොඩාක් ලස්සන ඉෆෙක්ට් එකක් දෙන එකක් තමයි මේ ඇල්කොහොල් ලින්ක් කියන එක. ඒක නිසා මයිකා පවුඩර් එකෙත් පොඩි ඩස්ට් එකක් තිබ්බට මේ වගේ ස්ප්‍රෙඩ් වෙලා යන ගතිය අඩුයි. අපිට මයිකා පවුඩර් එකෙනුත් කරන්න පුළුවන් ලස්සන ඩිසයින් තියෙනවා මේ වගේම. අපිට පිග්මන්ට් කලර් එක ගන්න බැරි. ඒක විහිදිලා යන ගතිය අඩුයි. ට්‍රාන්ස්පරන්සි විදිය තිබුණාට මේ වගේ අර ස්ප්‍රෙඩ් වෙලා යන විදිය අඩු නිසා තමයි අපිට ඇල්කොහොල් ලින්ක් එකම ගන්න මේ එක මේකට සුදුසු. කොහොමත් මේ ඩිසයින් කරන්න නම් ඇල්කොහොල් ලින්ක් එක ඕනමයි ඔයාලට. අඩුම ගානේ කලර්ස් දෙකකින් හරි මේ විදිහට කරන්න උත්සාහ කරලා බලන්න. දැන් මම අර කලින් අයින් කරගත්ත සුදු පාට පිග්මන්ට් කලර් එක ඒකෙන් මේ වගේ පොඩි ලයින්ස් ටිකක් තියාගෙන යනවා. ඔයාලා දැකලා ඇති මේක වෙනම පයිපින් බෑග්ස් වලින් හදලා පයිප් කරගෙන යනවා පොලිතින් බෑග් එකකින් වගේ. ඉතින් ඒ අපිට ඒ වගේ කරන්න පුළුවන් අපි ෆ්ලවර් ඩිසයින්ස් කියන්නේ එක මල් ඩිසයින් මම ඔයාලට මුලදීම කිව්වා වගේ මම වීඩියෝ එකේ ඉදිරියේදී තියෙනවා ඒ වගේ ඩිසයින්ස් කීපයක් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ විදිහට මම ලයින්ස්
දාගෙන යනවා. මේ කරන විදිය බලන්න මේක. මේ විදිහට තමයි මේ එක එක ඩිසයින්ස් හදන්නේ. මේකේ ඔයාලට අයිඩියා එකක් ගන්න තමයි මම මේ විදිහට පොඩි තැනකින් පටන් ගත්තේ. පොඩි තැනක් වුණාට මොකද මේක 3D ඉෆෙක්ට් එකක් එන්නේ මේකෙන්. අපි ටිකක් සාමාන්‍ය සෙන්ටිමීටර් 2ක් වගේ උස මෝල්ඩ් එකකනේ මේක කරන්නේ. අනිත් එක ලේයර්ස් 3ක් මම දානවා මේකේ. එතකොට මේ ලේයර්ස් දාන ප්‍රමාණයත් එක්ක තමයි මේකේ 3D ලුක් එකක් එන්නේ. ඒක නිසා දැන් ඔයාලට ප්‍රශ්නයක් තිබ්බනම් මේ වගේ ඇල්කොහොල් ඉන්ක් එකකින් දාන ඩිසයින් එක 3D විදියට එන්නේ කොහමද කියලා මේ විදියට තමයි ඒක හදන්නේ. දැන් මේකේ එක පොඩි පොඩි ටෙක්නික්ස් තියෙනවා. අපි මලක් හදනකොට මේක පොඩ්ඩක් වෙනස් කරනවා. ටයිම් එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. ඉතින් ඒවා පොඩ්ඩක් ඉදිරියේදී අපි ස්ටෙප් බයි ස්ටෙප් අනිත් වීඩියෝ වලින් ඉගෙන ගමු. මුලින්ම මේ වගේ පොඩි දෙයක් ඔයාලට මුලදී කිව්වා වගේ කීටැක් මෝල්ඩ් එකකින් හරි කමන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් පොඩි කීටැක්ස් මෝල්ඩ් වලින් කරපු අයිටම්ස් වලත් පොඩි ඉෆෙක්ට් එකක් එනවා මේ වගේ. ඉතින් ඒක 3D ඉෆෙක්ට් එකක්ම ගන්න අමාරුයි මොකද මේ මෝල්ඩ් වල උස මදි නිසා. ලේයර්ස් කීපයක් දාන්න බෑනේ සාමාන්‍යයෙන් කීටැක් මෝල්ඩ් එකකට වගේ. දැන් මේ බලන්න මේ වගේ මලක්. දැන් මේ 3D ලුක් එක එන විදියට මේ විදියට හදන්න පුළුවන් මේකෙන් 3D ඉෆෙක්ට් එකක් එන විදියට. ඉතින් මේවා අපි ඉදිරි වීඩියෝ වලින් බලමු මේ විදිහට අපි කොහොමද මේ වගේ නිර්මාණ කරන්න කියලා. මේ වගේ කියන්නේ අපිට බෝල් වගේ වෙන්න. බෝල්ස් කියන්නේ රෙසින් වලින් මේ වගේ කරනවා. දැන් මේක ගෝල්ඩ් එකෙන් කරලා තියෙනවා රෝසස්. මේවට වෙනම සිස්ටම් එකක් තියෙනවා කරන විදිය. ඉතින් අපි ඒවත් බලමු ඉදිරි වීඩියෝ වලින් මේ විදිහට කරන්නේ කොහොමද කියලා. දැන් අපේ වීඩියෝ එකට එමු. ඉතින් මේ විදිහට මේක දැන් අපි ඒ දාගත්ත සුදු පාට කොටස් ටූත් පික් එකකින් මේ විදිහට පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න ඕනේ. මේවා හැමතිස්සෙම මතක තියාගන්න ඇතුළට නිකන් ඒ කියන්නේ අපි දැන් මේ පිග්මන්ට් කලර්ස් නේ මේවා පොඩ්ඩක් අර පතුලට ගියොත් ඒක එතන ඩොට් එකක් විදිහට තියෙනවා. ඉතින් ඒක නැති වෙන්න තමයි අපිට අර ත්‍රිමාණ ගතියක් ඒ අපි ගත්ත කලර්ස් වල එන්න තමයි අපි මේ වයිට් මික්ස් කරන්නේ මෙතෙන්දී. දැන් ඔයාලට මේක අපි හිතුවොත් මේ එක ලේ එකකින් මේක ඇති කියලා දැන් මේක මෙහෙම්ම මේ අපි කරන විදිහට කරලා වේලෙන්න දුන්නොත් මේක 3D කියන්නේ 3D ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ. හැබැයි මේකත් ලස්සන ඉෆෙක්ට් එකක් එනවා මේකේ. ඉතින් මේ විදිහට කරත් ඇති එහෙම වුණොත් ඔය දැන් 3D විදිහට කරනවා නම් ලේයර්ස් කීපයක් දාගන්න වෙනවා. ඒ නිසා මෙන්න මේක මේ විදිහට සුදු පාට ලයින්ස් නැති වෙන විදිහට ටූත් පික් එකකින් ටිෂු එකක් තියාගෙන පොඩ්ඩක් ඒ කලර්ස් වෙන මේ මික්ස් වෙන එකට පොඩ්ඩක් සැරෙන් සැරේට ඒක ටූත් පික් එක ක්ලියර් කරගන්න මේ විදිහට කරන්න. එතකොට ඔයාලට පේනවා දැනටත් මේකේ ලස්සන ඉෆෙක්ට් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක මේ පැත්ත නෙමෙයි හොඳ පැත්ත යට පැත්ත. දැන් මේ අපි උඩට කරන ඩිසයින් එක ලස්සනට පේන්නේ යට පැත්තෙන්. මේ උඩ තියෙන ඩිසයින් එක අනිත් පැත්ත තමයි හරි පැත්ත වෙන්නේ. ඒකයි මේකේ තියෙන වෙනස. සාමාන්‍යයෙන් අපිට ඕන ඩිසයින් එක ලස්සනට එන්නේ මේ අපි උඩින් කරන නිර්මාණයේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි. කියන්නේ අනිත් පැත්ත හැරෙවුවාම තමයි අපිට මේ නිර්මාණය කොයි විදිහද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අමාරු දෙයක් නෙමෙයි මේ රෙසින් කියන්නේ අප්ඩේට් වෙන කලාවක්. ඒ කියන්නේ දවසින් දවස එක එක නිර්මාණ වෙනවා. මේක නැති වෙන දෙයක් නෙවෙයි. ඔයාලා පටන් ගත්ත තැනම මේක නවත්තන එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොකද කී ටැග්ස් පෙන් ඒ වගේ පොඩි පොඩි දේවල් නෙමෙයි මේ රෙසින් කියන්නේ. මම මුල වීඩියෝ වල කළත් ඔයාලට කියලා තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා මේ රෙසින් කියන දේ. ගොඩාක් කල් ඉඳන් තියෙන කලාවක්. ඉදිරියටත් නැති වෙන දෙයක් නෙමෙයි, ඉල්ලුම අඩු වෙන දෙයක් නෙමෙයි, අලුත් දේවල් එකතු වෙන කලාවක්. ඒ නිසා මේකට ආසාවෙන් කැපවීමෙන් රෙසින් වලට කලාවට ආදරයයි මේව හරියටම ඉගෙනගෙන කරන්න. ව්‍යාපාරයක් විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. මම උදව් කරන්නම් ඉස්සරහට වීඩියෝස් වලින් කොහොමද කියලා. දැන් මේක පැය 4ක් විතර තියන්න ඕනේ. අපි මේ පැය 24 එකනේ දැන් මේ ජෙල් තත්ත්වයේ තියෙන්නේ. මේ පැය 4කට පස්සේ. මේ බලන්න මේක දැන් ඇලෙනවා. ස්ටික්කි දැන් පොඩ්ඩක් අපිට අතේ ඇලෙන ප්‍රමාණය. හැබැයි මේක එහෙට මෙහෙට යන්නේ නැහැ. මේක ජෙල් තත්ත්වයේ තියෙන. පැය 4ක් 5ක් ගියාට පස්සේ මේ කියන්නේ ඒක ෆික්ස් වීගෙන එන්නේ. ජෙල් තත්ත්වයට ඇවිල්ලා තියෙන ටිකක් ඇලෙනවා ඇල්ලුවොත්. නමුත් මේක අපිට දැන් ඊළඟ ලේයක දාන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. ඒකයි මම ඔයාලට මේ වීඩියෝ එකේම දැන් ටයිමින් ප්‍රශ්න එනවා. ඔයගොල්ලෝ සමහරවිට ස්කිප් කර කර බලනකොට මේවා ගොඩක් අයට ගැටලු වෙන්නේ මේ වීඩියෝ ස්කිප් කර කර බලනකොට. මොකද්ද අතරමඟදී වෙන්නේ කියන එක ඔයගොල්ලන්ට අවබෝධයක් නැති වෙනවා. එතකොට දැන් මේ ඊළඟ ආපහු දෙකට එක අනුපාතයට මික්ස් කරගත්ත රෙසින් ලේයර් එකක්. මේකත් මම උඩටම දාන්නේ නැහැ. දැන් මේ සෙකන්ඩ් ලේයර් එක කියලා හිතුවොත් මේ දාන්නේ ඊළඟ එක. තව උඩට එක ලේයර් එකක් එන්න ඕනේ. මොකද මගේ දැන් මේකේ මම මුලදීම ඔයාලට කිව්වනේ මම 3D ඉෆෙක්ට් එකක් වෙන විදිහට මේක හදන්නේ කියලා. ඒක නිසා මේක සෙකන්ඩ් ලේයර් එක. අපි පැය 4කට විතර පස්සේ ජෙල් තත්ත්වයේ තියෙන
අපි හදාගත්ත නිර්මාණය උඩට සෙකන්ඩ් ලේයර් එක දානවා. දාලා නැවතත් මම මේ කරපු නිර්මාණයම ඉස්සෙල්ලා අපි කරපු එකම ඒ විදිහටම කරනවා. මැදට අපි ගෝල්ඩ් දාන්නේ නැහැ මෙතෙන්දි. ගෝල්ඩ් අවශ්‍යත් නැහැ කියලා මම ඔයාලට කිව්වා. ගෝල්ඩ් දාන එක අවශ්‍යම නැහැ. නැතුව කලර්ස් වලින් විතරක් කරන්නත් පුළුවන්. දැන් මේ විදිහට මැදට රෙඩ් කලර් එක දාලා ඒ විදිහටම ස්ටෙප් ටික යනවා. වටේට ලයිට් පින්ක් එක දාලා ඒ අපි පළවෙනි ලේයර් එකට කරපු එකම කරනවා. මොකද අපිට 3D ඉෆෙක්ට් එකක් එනකොට ඒ නිර්මාණය පොඩ්ඩක් සමාන වෙන්න ඕනේ. එතකොට තමයි මේ තියෙන නිර්මාණය අපි ඒ 3D විදිහ එන්නේ. දැන් අපිට ඕන විදිහට මේකට වෙන කලර් එකක් දැම්මොත් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. දැන් මෙතෙන්දී ඔයාලට වෙන කලර්ස් දාන්න බෑ. පළවෙනි නිර්මාණය කරපු විදිහටම ඕනේ දෙවෙනි ලේයර් එකේ කරන නිර්මාණයත් කරන්න. දැන් ඔයාලා බය වෙන්න එපා. මේක දැන් අර ජෙල් තත්ත්වයේ තියෙද්දි මේ කුඩින් ලේයර් එකක් දාලා මේ දාන ඇල්කොහොල් ඉන්ක් එක යට තියෙන ලේයර් එකටත් එන ඇබ්සෝබ් වෙයි කියලා උරා ගන්නයි කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක ජෙල් තත්ත්වයේ තියෙද්දි ආපහු මේ අපි දාන කිසිම දෙයක් ඒකේ පතුලටම යන්නේවත් ඒක ඇබ්සෝබ් වෙන්නේවත් නැහැ. ඒක නිසා මේක දැන් ඒ නිර්මාණයම අපි මේ විදිහට රෙඩ් එක දාලා වටේට පින්ක් එක දාලා ඒ විදිහටම කරගන්න. 3D නිර්මාණ කරනකොට ඒවා කරන විදිහක් තියෙනවා. දැන් ඒ ගැන අයිඩියා එකක් ගන්න තමයි මම මේ වීඩියෝ එකෙන්ම ඔයාලට මේක පටන් ගත්තේ. මොකද එකපාරටම මල් වගේ දේවල් කරාම ඔයාලට මේක 3D කරගන්නේ කොහොමද කියන එක අයිඩියා එකක් ගන්න අමාරු වෙන. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක මේ විදිහට පටන් ගත්තේ. දැන් මේ කලින් කරපු විදිහටම දැන් ඔයාලට වෙනම පැහැදිලිව පේන්නේ නැතුව ඇතේ යටත් අපි කරපු ඩිසයින් එක තියෙන නිසා ඒ විදිහටම මේ වගේම පළවෙනි එක කරපු විදිහම වටේට ලයිට් පින්ක් දාලා ඒ නිර්මාණය උඩින් නැවත ඒ නිර්මාණයම කිරීමක් තමයි මේ කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න ටයිමින් හරි වැදගත්. මේක පැය 4ක් 5ක් ගියත් කමන්නේ. ජෙල් තත්ත්වයේ තියෙන අවස්ථාවේදී හොඳටම වේලෙන්න කලින් මේක කරන්න. දැන් මම මේ අර කලින් නිර්මාණයේ විදිහටම මේක කරගන්නවා. මේ රේසින් කියන්නේ පොඩි පොඩි ටෙක්නික්ස් තියෙනවා. එක එක රේසින් වල පොඩි පොඩි දේවල් තියෙනවා. දැන් අපි මුහුදු නිර්මාණ කරලා තියෙනවා මේක එක වීඩියෝ එකක්. දැන් ඉදිරියේදී තව මම වීඩියෝස් කියනවා මුහුදු නිර්මාණ ගොඩාක් ස්වභාවික විදිහට ඔයගොල්ලන් කොහොමද ඒ රැල්ල ගන්නෙ? එතකොට ඒ ස්වභාවිකත්වය පෙන්වන්නේ. දැන් මම බේසික් එකක් ඔයාලට වීඩියෝ එකක් කරලා ඇති. ගොඩක් අය දැකලා ඇති මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අය. ඉතින් ඒ සම්බන්ධව තව තියෙනවා ගොඩාක් දේවල්. මේ හැම එකම පොඩි දෙයකින් ඉවර කරගන්න බෑ. අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම මම ඔයාලට පොරොන්දුනා වගේම වීඩියෝස් වලින් මේකේ ඊටාම සරල ඉඳන් සංකීර්ණ නිර්මාණ වෙනකම් කරන විදිය ගේනවා. ඒ පොරොන්දුන විදිහට මේවා ඉදිරි වීඩියෝස් වලින් එයි. මට ඇත්තටම තියෙන ප්‍රශ්නේ කාර්යබහුලත්වය නිසා මේ වීඩියෝ එකක් කරන්නත් අපි සෑහෙන කැපකිරීමක් වෙලාවක් වෙන් කරන්න ඕනේ. ඉතින් ඒකට තියෙන වෙලාව මදිකම නිසා ඉතින් පුළුවන් හැම වෙලාවෙම මම ඉදිරියේදී උත්සාහ කරනවා ඔයාලට මේ වීඩියෝස් ඉක්මනින් ගේන්න. දැන් අර විදිහටම white එකෙන් ඉතින් මේ හැම වෙලාවෙදීම අපිට resin and hardener mix කරලා මේ colors මේ මිශ්‍රණේ හදාගන්න වෙනවා. අපිට මොකද තියන්න බෑනේ. දැන් අපි කලින් හදාගන්න මිශ්‍රණේ ඉතුරු වුණොත් ඒක තියන්න බෑනේ. ඒක හයි වෙනවා. එතකොට ඒ ඉතුරු වෙන මිශ්‍රණත් ඕගොල්ලෝ අයින් කරන්න එපා. කීටැක්ස් මෝල්ඩ් වලට හරි මොනවා හරි මෝල්ඩ්ස් වලට දාලා මොනවා හරි ඒ වගේ හදාගන්න. එතකොට ඒවා අහක දාන්න වෙන්නේ නැහැනේ. මොකද සමහර අයට හරිම ප්‍රමාණයට resin and hardener අරන් නිර්මාණයක් කරන්න බෑනේ ඔයාලට පුරුදු වෙනකොට. ඉතින් ඒක නිසා එක එක අයගේ මෝල්ඩ්ස් වල sizes වෙනස්, ඒවට අල්ලන quantities වෙනස්. ඒක නිසා ඒක හරි ප්‍රමාණ ගන්න බැහැනේ. ඒක නිසා ඒ ඉතුරු වෙන ඒවා විසි කරන්නේ නැතුව මොනවා හරි පොඩි තියෙන මෝල්ඩ්ස් වලට දාලා ඒ වෙන නිර්මාණ කරගන්න ගන්න. ඉතින් මේ දෙවෙනි ලේ එකේදී ඔයාලා වෙනම resin and hardener mix කරගෙන මුලින් ඉඳන් මේ නිර්මාණය කරන විදිහටම මේක කරන්න ඕනේ. දැන් මම අර විදිහටම මේ වගේ ඉරි ඇඳගෙන සුදු පාට lines ඇඳගෙන මේක ඔයාලට ඕනනම් popsicle stick එකෙන් නැතුව toothpick එකකින් කරන්නත් පුළුවන්. මේ lines පොඩ්ඩක් අර ඩාර්ක් වෙන ගතිය පොඩ්ඩක් toothpick එකකින් අයින් කරන්න තමයි තියෙන්නේ. කලින් නිර්මාණයේ විදිහටමයි. දැන් කාට හරි කෙනෙකුට හිතුනොත් මේක 3D කරන්න ඕනේ නැහැ කියලා අපි පළවෙනි ලේ එක දාලා ඕනේ නම් ඒක වේලුණාට පස්සේ පැය 4ක් විතර ගියාට පස්සේ කළු පාටක් හරි ඒ කියන්නේ ඒක පොඩ්ඩක් highlight වෙලා පේන්න ඕන නිසා පිටිපස්සෙන් පොඩි කියන්නේ ෆයිනල් ලේ එක විදිහට කළු පාට දාන්න පුළුවන්. දාලා ඒක ෆිනිෂ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ට්‍රාන්ස්පරන්සි විදිහට ඒ විදිහටම තියෙන දෙන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත. ඉතින් 3D විදිහට කරනවා නම් අනිවාර්යෙන් මේ විදිහට ලේයර්ස් කීපයකට කරගන්න ඕනේ. අපිට ලේයර්ස් 4ක් දැම්මොත්
ඒ 3D look එක තව වැඩි වෙනවා. ඒ කියන්නේ අපි දාන layers ප්‍රමාණය අනුව තමයි මේ 3D effect එක එන්නේ. සාමාන්‍ය මේ වගේ උසක් තියෙන mold එකකට නම් layers 3ක් ප්‍රමාණවත්. ඉතින් මේ වගේ වල රෙසින් ප්‍රමාණය ටිකක් වැඩිපුර යනවා. එතකොට මේ වගේ මිල ගණන් අපිට අඩුවට දෙන්න බෑ. සාමාන්‍ය මේ රෙසින් cost ටිකක් 3D ඒවා විශේෂයෙන් මිල ගණන් වැඩි. සාමාන්‍ය රුපියල් cost එකක් දැන් අපි හිතමු මේ වගේ cost එකකට ඔයාලට ඕන නම් මේ වගේ effect එකක් එක්ක අනිත් පැත්ත දැන් අපි කියවනේ හරි side එක තියෙන්නේ අනිත් පැත්තේ කියලා මේ අපි design එක කරන පැත්තේ නෙමෙයි යට පැත්තේනේ. එතකොට අපිට ඕන නම් ඒකට පුළුවන් තව මොනවා හරි gold වලින් happy birthday හරි කෙනෙක්ගේ නමක් හරි එහෙම add කරලා ඕනේ නම් ඒක උඩින් තව layer එකක් දාගන්නත් පුළුවන්. එහෙම දැම්මත් මේක තවත් ලස්සනයි. ඉතින් ඒ වගේ නිර්මාණාත්මක විදියට හිතලා ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. ඉතින් රෙසින් සම්බන්ධ නිර්මාණවල මිල ටිකක් වැඩි. මොකද මේ රෙසින් එක ටිකක් මිලෙන් වැඩි. එතකොට අපි වෙන මහන්සිය, ඒකට යන කාලය හැම එකටම අපි මිලක් වටිනාකමක් දෙන්න ඕන වුණාම ඉතින් ඒකේ මිල ටිකක් වැඩි. මේවා සාමාන්‍යයෙන් රුපියල් 1000 ඉඳන් වගේ prices වලට තමයි customize orders කරන නිර්මාණ අරුව මේ වගේ 3D නිර්මාණ මිල ගණන් වෙන්නේ. ඊට අඩු වෙනුත් අපිට පුළුවන් කරන්න සාමාන්‍යයෙන් coasters cup coasters වගේ ඒවා රුපියල් 500න් ඉහළ වගේ මිලක් එකකට කරන්න පුළුවන්. ඒ කියන්නේ යොදන්න පුළුවන් අපි කරන නිර්මාණ අනුව. ඒක නිසා මට මෙන්න මෙහෙමයි කියලා මිල ගණන් හරියටම කියන්න බෑ. ඒ කරන නිර්මාණය ඒවට යන රෙසින් ප්‍රමාණය යන කාලයේ හැම එකක්ම මත තමයි නිර්මාණයක මිල තීරණය වෙන්නේ. ඉතින් මේ විදිහට දෙවනි layer එක මේ වගේ දාගන්න මම මේ වීඩියෝ fast forward දාන්නෙත් නැත්නම් මේ මුලින් ඉඳන් බලන අයට ගොඩාක් ගැටලු වෙනවා මේව fast forward දැම්මොත් ඔයාලා හිතනවා මේව ඉක්මනට කරනවා කියලා. ඉතින් මේ වෙලාව අරගෙන මම මේ voice දීලා ඔයගොල්ලන් වෙනුවෙන්මයි මේ වීඩියෝ මෙච්චර කියන්නේ දීර්ඝ වීඩියෝ අරගෙන ඉන්නේ. මේක හරියට ඉගෙන ගන්න කැමති කීප දෙනෙක් හරි ඉන්නවා නම් එයාලට මේකෙන් දෙයක් ගන්න පුළුවන් වෙන්න. දැන් මේ විදිහට ඔයාලට පේනදී දැනටමත් මේකේ අපි උඩ ඉඳන් බැලුවත් මේ වගේ ඉෆෙක්ට් එකක් ලස්සන ඉෆෙක්ට් එකක් තියෙනවා. මේකත් දැන් පැය 6ක් 8ක් වගේ කාලයක් තිබ්බට පස්සේ ජෙල් තත්ත්වයට වඩා ටිකක් ඒ කියන්නේ මේක හයි වීගෙන එනවා ෆික්ස් වීගෙන එනවා. මෙන්න මෙතනදී දැන් මේක අනිත් පැත්ත හරවන්න පුළුවන් පේනවනේ. මෙතනදී අපි third layer එක විදියට මම මෙන්න මෙතනදී dark pigment color එකක් නැතුව alcohol ink එකම transparency look එකක් එන්න ඕනේ මට. ඒ නිසා මම මේකට alcohol ink එකම පොඩි silver dust එකක් gold හරි silver හරි dust එකක් එක්ක මේකට mix කරගන්නවා. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා. ඉතින් මේ black එක transparency alcohol ink එක තමයි මම දැම්මේ. දැන් මේක dark කරගන්න ඕන නම් ඔයාලට pigment color එකෙන් drops දෙක තුනක් දාගත්තා නම් මේක dark වෙනවා මේ black color එක. මට මේක transparency shiny look එකක් ඕන නිසා මම මේ වගේ light color එකක් දාගත්තා. ඒකයි මම කිව්වේ ඔයාලට කැමති විදිහට මේකේ කලර්ස් ඔයාලා වෙනස් කරගන්න. සාමාන්‍යයෙන් අපි ගත්ත කලර්ස් ටිකක් ලයිට් කලර්ස් හින්දා මම ලයිට් පින්ක් එකක් ගත්ත නිසා මම එහෙම කරේ. දැන් ඔන්න මේක වේලිලා. පැය 24ක් ගියාට පස්සේ වේලිලා. හැබැයි දවස් දෙකක්වත් මේ නිර්මාණයක් කරන්න යනවා. ඒකත් මතක තියාගන්න. එක දවසෙන් මේ නිර්මාණ කරන්න අමාරුයි. අපි පැය 24න් කියෝ වෙන රෙසින් එක ගත්තොත් අමාරුයි. එහෙම එක දවසින් කරනවා නම් අපි පැය 4න් හෝ 8න් ඒ වගේ කියෝ වෙන රෙසින් ගන්න ඕනේ. ඉතින් ඒවත් එක්ක පුරුදු වෙන අයට වැඩ කරන්න අමාරුයි. ඉක්මනට ඒවා වැඩ කරන්න ඕනේනේ. දැන් සාමාන්‍ය පැය 24 රෙසින් එක තමයි හොඳ පුරුදු වෙන අයට. දැන් මෙන්න මේ තියෙන්නේ අපි දාපු black එක. මෙන්න මේක තමයි effect එක. දැන් මේ වීඩියෝ එකෙන් මට හරියටම අමාරුයි ඔයාලට පෙන්වන්න මේ 3D look එක. නට උපරිම තමයි මම මේ පෙන්වන්නේ බලන්න 3D විදිහට මේ වටේ layers ටික ඔක්කොම combine වෙලා තියෙන විදිහ. මේක ඇත්තටම මේ වීඩියෝ එකේ පේන රෙඩි හරිම ලස්සනයි. දැන් මේ ලයිට් එළියත් එක්ක මම කරන නිසා මේකේ මට හරියටම ඔයාලට පෙන්වන්න විදිහක් නෑ. මේකේ තියෙන ඉෆෙක්ට් එක 3D විදිහක් තමයි. ඒ කියන්නේ 3D look එකක් තමයි මේ තියෙන්නේ. දැන් මේ විදිහටම අපිට පුළුවන් අර මං කලින් පෙන්නුවා වගේ මල් එක වර්ගයේ මල් හදන්න ඇල්කොහොල් ඉන්ක් එකෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. රෙසින් එක මික්ස් කරලා ගොඩාක් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් මම ඒවා එකින් එක ඔයාලට අරගෙන එන්නම්. මොනවා හරි ගැටලු සහගත තැන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් හැම වෙලාවකම මම රිප්ලයි කරනවා ඇත්තටම. සමහර ඒවා මික්ස් වෙලා තියෙනවා නම් තරහ වෙන්න එපා. මාත් එක කිසිම දෙයක් වුමනාවෙන් එහෙම මග ඇරලා නෙමෙයි. සමහර අතපසුවීම් වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ බලන්න මේ තියෙන්නේ මම ඔයාලට කොහොන අර ඉතුරු වෙන පොඩි ප්‍රමාණ වලින් මම දාගත්තා මේ වගේ මෝල්ස් වලට පොඩි කීටැක්ස් මෝල්ස් වලට මේ පොඩි ඒවා මේ ඒවත් අපිට පෙන්ඩන්ට්ස් වලට කී චේන්ස් වලට ඒ වගේ ඒවට ගන්න පුළුවන්
ඒ කලර්ස් දෙකෙන්ම ඒ පොඩි ප්‍රමාණව ඉතුරු වෙච්ච ඒවා මම ලේයර්ස් දෙකක් විදියට මේ දාගත්තේ 3D ලුක් එකක් එන විදියට නෙමෙයි මේ ලේයර්ස් දෙකක් එන විදියට දාගෙන මේ තියෙන්නේ. ඉතින් ඒවත් ලස්සනට තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් වෙන වෙන කලර්ස් ඔයාලට මික්ස් කරගෙන මේ වගේ කෝස්ටර් මෝල්ඩ් නැත්තම් මේ විදියට මේ බලන්න මේකත් ඒ ඉෆෙක්ට් එක මෙන්න විදියට මේ දාගත් එකක් කීටැග් මෝල්ඩ් එකකට රවුන්ඩ් කීටැග් මෝල්ඩ් එකකට. ඉතින් ඒ වගේ ඔයාලට මේකෙන් ගොඩාක් නිර්මාණ කරන්න පුළුවන් කලර්ස් දෙක තුනක් තිබ්බත් ඇති. හැබැයි ඉතින් වයිට් එක මික්ස් වෙන තරමට තමයි ඒක ලස්සන. වයිට් එක මික්ස් වෙන්නම ඕනේ. මතක තියාගන්න වයිට් එක ඇල්කොහොල් කලර් එක මෙතෙන්දී ඔයාලා යූස් කරන්න එපා. පිග්මන්ට් කලර් එකක් දාන්න. ඉතින් බලන්න මේ වගේ නිර්මාණ කරනෙම සමහර අයට හිතා ගන්න බෑ වීඩියෝස් බැලුවොත් ඔයාලට ඉගෙන ගන්න අමාරු වෙන්නේ මේ වීඩියෝස් පාස් ෆෝවර්ඩ් දාලා ටක් ටක් ගාලා යනවා මේ වගේ ටයිමින් කොහොමද කොච්චර වෙලාවල් තියෙනවද එහෙම ඔයාලට හිතා ගන්න බෑනේ. ඉතින් ඒක නිසා මම හිතුවේ මේ විදිහට ඔයාලට මේක මම පාස් ෆෝවර්ඩ්වත් නොදා කරේ ඒකයි පැහැදිලිව ඔයාලට මෙම කරන විදිහ බලා ගන්න උත්සාහ කරලා බලන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමදාම වගේ කියන්න තියෙන්නේ ඔයාලට ගොඩාක් ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටියට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.